සිතාරනංගි වැඩක්ද ඉන්නද ආමි ඇතුළට? මාලක්කනේ. එන්නක් ආ ඇතුළට. මල් වටියත් අතේ නේද? මොකෑ මේ උදේ ආ පාන්දර? ඔව් මේ පහන තියන්න මල් ටිකක් කඩා ගත්තා. මම මේ ගමම්ම මේ නංගිගෙන් අහන්න ආවේ ඊ අර ඕගොල්ලන්ගේ දුව මේ කවුද මන් දන්නේ කොල්ලෙක් බයික් එකේ තියාගෙන ඇවිල්ලා දැම්මා. ඒ ළමයාගේ පන්තියේ යාළුවෙක්නේ අක්කේ. ඒ යාළුවා තමයි ආට ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ. ඒ වුණාට නංගි ඕවා මේ හොයලා බලන්න වෙනවා. මොකද මේ ඔය කෙල්ලෝ විශ්වාස නෑ අපේ එක්කිනා ඔය වගේ වැඩක් කරා නම් එහෙම මං ඕකේ ඉහේ ඉඳන් පට්ට ගහන්න. ඉහේ ඉඳන්. ඒවා මේ යාළුවෝද කවුද කියලා අදාළ නෑ. ඕවා හොඳට හොයලා බලන්න ඕන ඔව් දේවල්. අක්කේ. ඔව් ඔව්. හොඳට හොයලා බලන්න ඕවා ගැන. මේ මම මේක කියන්න ආවේ. එහෙනම් මං ගිහින් එන්නම්. පහන හරි තියන්න හරි. අක්කේ. හරි. පොඩ හොයලා බලන්න ඒ වුණාට. ඌ විශ්වාස කරන්න එපා ඈ. මාලක්කේ ඔය බේබි මාවද ඔයා හොයන්නේ? ඔච්චර අමාරුවෙන් බලන්න එපා මම මෙතන. නෑ මම මේ දොරේ දූවිලි දූවිලිද? පිහදනවා. මේ ඔව්. හරියට දූවිලි වනේ මේ මේවා කාලෙකින් පිහ දාලා නැහනේ. ඉන්නේ පිහ දැම්මද දෙන්න. මේ සිතාර නංගි මේ මං ඊයේ වාගෙන් අර ඉල්ලගත්තේ මේ හඳුන් කූරු පෙට්ටියක්. ඒකට මේ ඔන්න මේකේ මේ හඳුන් කූරු දෙක තුනක් තියෙනවා. මං ඒක අරන් ආවා ඉතින් දෙන්න. ආ දෙන්න මේ අක්කේ. මං කිව්වේ මේ ඔයාලා දුව මේ Facebook එකේ දාලා දුන්න පෝස්ට් එක දැක්කද? නෑනේ එක අක්කේ. ඒවා හරියට දානවා. පොඩ්ඩක් හොයලා බලන්න වෙයි ඒ වුණාට මේ පේනවනේ මේ ළමයි දාන ඒවා. මේ දැන් කාලේ හැදෙන ළමයි ඉතින් ඔහොම තමයි. ඒ වුණාට අපේ දුව කරා නම් ඔහොම වැඩක් මම ඕකිකේ ඉහේ ඉඳලා පට්ට ගහනවා. දන්නවනේ ඉතින් නංගි මගේ හැටි. මේ පොඩ්ඩක් හොයලා බලන්න ඔය අලුත් දැන් තාසනයක අලුත් තාසනයක ළමයිට ජීවත් වෙන්න හරි අමාරුයි. පොඩ්ඩක් මම මේ වගේ ළමයාගේ හොඳට කියන්නේ ඉතින් ඔය හැමදේම. මේ ඔව් ඉතින්. අපි දුව ගැන හොඳ සෙවිල්ලෙන් අක්කේ ඉන්නේ. ඔව් ඕගොල්ලෝ හොයලා බලනවා තමයි මේ. හරි හරි. අක්කා දැන් ගිහින් වැඩක් කරගන්න. හරි හරි හරි. හරි මං යන්නම් ඕන එහෙනම්. එකයි එපා එකයි හැම එකම හොයනවා මේ ගෑණි. සිතාරි නංගි මොකේ කරන්නේ? උයනවා අක්කේ. උයනවද? මම මේ බණ කතා පොතක් අරන් ආවා මේ ඔයත් එක්ක කියවන්න කියලා. කොක එළියේ එහෙම. දැක්කේ නෑ කාලෙකින්. ඊයේ රෑ නයිට් ඩියුටිනේ අක්කේ දැන් ඉටි. මගේ අම්මේ මේ මහ දවාලේ ඔහොමනම් හදන්න එපා. ඔහොම හදන්න එපා ගෑනු දරුවන්ව නංගියේ. මේ මම නම් ඔහොම අපේ කීව හදන්නේ නෑනේ. ඒකේ උදේ පාන්දර 4 වෙද්දි නැගිටින්න ඕනේ. මුළු ගෙවල් දොරවල් අත් කරලා ඒකේ පහන තියලා ඔක්කොම කරයින් පස්සේ තමයි මං ඒකිට එක වචනයක් හරි කතා කරන්නේ. ඔහොම හදන්න එපා